කොහොමද මිස් ආකාශ මට ඔයාව සැහැණ කාලෙක හම්බෙන්න ඕනකම තියෙනවා. මේක තමයි මොකද වෙලාව. ඔබතුමාව හමු වෙන මට සතුටුයි. මම දැන් සෑහෙන කාලෙකින් අපි හම්බ වෙනවා. නෑ. අපි ඕන දෙයක් කතා කරමු. ආකාශ මට මේක කියලා නම් සෑහෙන කාලයක් වෙනවා. අනිත් එක මේ මගේ තියෙන වැඩත් එක්ක මට මේ හැමදේම අමතක වෙනවා. ආකාශ වාට නඩුවක් පරිසරයි තියෙන්නේ. අස්නේ තියෙන්නේ. මට තමයි මේ රජු කතා කරන්න තියෙන්නේ. මේ මට මඩුවල්ල මම දැනගෙන හිටියා ඔයා එනකොට ඔය වගේ දෙයක් මට තේරෙන්නේ. මිස්ටර් මඩුවල්ල ඔය මොකක් සම්බන්ධවද නඩුව ෆයිල් කරලා තියෙන්නේ? දීපාවලිකා ගැන. සැරයක් නම් කියලා ඩක්කත් වා තේරුම් ගන්නෑ. මොලයක් කියලා එකක් නැත්. කියපු විදියට හැමදේම කරලා තියෙනවා. වැඩ හින්දා පොඩි අටේ මාට්ටුනේ. සාව කොච්චර කාලයක් නම් මේක හංගන්නද? ඇල්බර්ට් ඔය සෑහෙන වෙනස් වෙලානේ බා. ඔහොම වෙතත් ගමනම් බන් තිබ්බ විදියමයි නේ. මේ මහත්තයා දකින්න විදිය. අනිත් වෙනකොට ලොකු වෙනසක් නෙයි. ඒක තමයි මොකක්ද ඇල්බර්ට්? මහත්තයාට මං කියන්න ඕනේ නැහැ. ඊට අනිද්ද වෙනකොටම එළියේ. ඔය අව පැත්ත වරෙන් කොහොසට මේ මිස් හරි සමහර ප්‍රශ්න තියෙනවා සරවින්ද ගොඩක් උඩ සමහරක් ඒව මෙම වැඩි itu කාටත් පොදු විශ්වාස වල ඔය සම මතක් කරලා
දන්නවද මේ ගමේ හිටිය සේපාලිකා කියලා යාළුවා. ඊයමර මොකද උනේ? අත්තේ කියනවා මට. මම දන්නවා මොකක් කර කියලා. දැන් පිටිර කොට කර ගන්නවා. මේ මිස් දැන්ද මේ දවස්වල මොනවද කරන්නේ? බිස්නස් එකම කොහොමද? වරදක් නෑ. ඔව් අම්මා තාත්තේ ඇත්තටම මේ දවස්වල පත්ති වැඩ ටිකක් තියෙනවා. සර් පොල්ලයක්වත් දැම්ම නම් මම එනවනේ මගට. නෑ මේ දැන් කියම නෙමෙයි. මට ඔයාව හම්බෙන්න ඕනකමක් තියෙනවා. මේ මට ඔයාගේ කාරණාවක් අහන්න තියෙනවා. මම නෙවට දැන් දෙක තමයි හිතන් දෙපුවා. මට මතකද මේ සර්පාදිකා කියලා ගර්ල් කෙනෙක්. කල්පනා කරන්න. ලොකු මතකයක් නන්නේ. හැබැයි සර් ඔය ගෑව කතා කරන්නේ අපේ අයියලාගේ පන්තිවල හිටපු ගෑන් ළමයෙක්. ඒකට මම හරියටම දන්නේ නෑ. එන පොඩි සිද්ධියක් වෙලා තියෙනවා. ඒ සිද්ධිය මට ගන්න ඕනිද තමයි මේ ජයන්තය හොයාගෙන ආවේ. ජයන්ත දන්න දෙයක් තියෙනවා නම් මට කියන්න. මම ජයන්තව අමාරු දන්න හදන වැඩක් නෙමෙයි. වැරදි මට කියන්න. ඒකට ප්‍රශ්නයක් නෑ සර්. මන් දන්න දෙයක් තියෙනවා නම් මං කියන්නේ. ජයන්ත මොකද දාන්නේ දාන්නේ ආනෝ. ජයන්ත දායුණානේ. ඊට පස්සේ නෑ මේ දවස්වල පායනවා සර්. මං ටවුන් පැත්තේ ගිහිල්ලා අපි තේ එකක් බීලමු සර්. ඇත්තටම සීපාලිකාට මොකද වුනේ? කවුද මේක කරන්න ඇත්තේ? ඉක්මනට මේ ගැන හොයන්න ඕනේ. කොහොම නමුත් මේ හොරා තාම නිදල්ලි ඉන්නවා. මම බලා ගන්න එක.